සියලුම දෙනාටම ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරනවා. හරි. මේ වීඩියෝ එක මම කරන්න ගත්තේ ඔයාලට අපි අලුතින් පටන් ගන්න ස්පීඩ් රිවිෂන් පේපර් ක්ලාස් එක පිළිබඳව පොඩි දැනුවත් කිරීමක් කරන්න. මුලින්ම මේ ස්පීඩ් රිවිෂන් පේපර් ක්ලාස් එක දැමීමේ අරමුණ මම කියලා ඉන්නම්. මේ ස්පීඩ් රිවිෂන් පේපර් ක්ලාස් එකේදී අපි කරන්නේ පසුගිය විභාගවලදී ආපු පළාත් ප්‍රශ්න තියෙනවානේ. මේ පළාත් ප්‍රශ්න අපි සාකච්ඡා කරන එක තමයි මේ ස්පීඩ් රිවිෂන් පේපර් ක්ලාස් එකෙන් කරන්නේ. ප්‍රශ්න සාකච්ඡා කරනවා කියලා දෙන්නේ නැහැ. ප්‍රශ්න සාකච්ඡා කරා ඒ ප්‍රශ්නෙට අදාළ තියරි එක කියලා දෙනවා. පාඩම කරන්න වෙලාවක් නැහැනේ. පේපර් ක්ලාස් එකක්නේ. මේක අපි ලංකාවටම නොමිලේ කරන්නේ. ඒ වගේම මේකට අදාළ PDF ටික drop එකට දාලා තියෙනවා. ඒ ටිකත් ඔයාලා කලින් ක්ලාස් එක පටන් ගන්න කලින් print කරගන්න. මේ සෙනසුරාදා රාත්‍රී 7:30ට තමයි අපි ක්ලාස් එක පටන් ගන්නෙ. එතකොට මෙතනදී ඔයාලට අංග සම්පූර්ණ මෙතෙක් විභාගෙට ඒ කියන්නේ මෙතෙක් විභාගෙට මේ ඇවිල්ලා තියෙන පසුගිය පළාත් පේපර්ස් තියෙනවානේ. මේවල ප්‍රශ්න අපි කරනවා. මුලින්ම මේක කිරීමේ අරමුණ පොඩ්ඩක් කිව්වොත් දැන් ඔයාලා දෙවෙනි වාරනේ ඉන්නේ මේ වීඩියෝ එක කරන මේ කාලය තුලදී මේක වීඩියෝ එක පස්සේ බලන කට්ටිය ඉන්න පුළුවන්. එහෙම උතවලක් ගන්න එපා. ඔයාලා කරගෙන යන්න. මම කියන්නේ මේ දැන් වර්තමානයේ භාවිත කරන ළම මේ වීඩියෝ එක බලන කට්ටියගේ මේ දෙවෙනි වාරේ ඉන්නේ. දෙවෙනි වාරේ ඔයා ඉන්නකොට ඉගෙන ගන්නකොට පාඩම් 10ක් අහනවනේ දෙවෙනි වාරට. එතකොට පහෙන් උඩ ඉගෙන ගන්නකොට 5 6 7 ඔය විදිහට ඉගෙන ගන්නකොට පළවෙනි වාරේ පාඩම් 5ක් ඉගෙන ගත්තනේ අපි. ආන් ওই පාඩම් 5 ඔයාට අමතක වෙලා යනවා. ඇයි? ඒ පාඩම් වලින් ආයි ප්‍රශ්න කෙරෙන්නේ නැහැ. ඔයාලගේ ක්ලාස් එකේ වුණත් උගන්වන ඔයා යන ක්ලාස් එකේ උගන්වන ගුරුවරයා වුණත් ආන් ඒ ඉදිරි පාඩම් කරනවා. අර පාඩම් මතක් කිරීමක්වත් වෙන්නේ නැහැ. එතකොට මොකද වෙන්නේ? අර පාඩම් පහ දුර්වල වෙනවා. දෙවනි මේ වාරයට අදාළ පාඩම් ටික ඉගෙනගෙන යනකොට ඒ පාඩම් ටික ඔයාට හොඳටම පුළුවන් වෙනවා. කොහොමද දෙවනි වාරේ ප්‍රතිඵලය තමයි ඔයාගේ හිමුණොත් ලකුණු අඩු වෙන එක. ඒ නිසා 1 2 3 4 5 කියන පාඩම් අනිවාර්යෙන් දෙවනි වාරට වැදගත් වෙනවනේ. ඒවා දෙවනි වාරටත් වැදගත්, තුන්වෙනි වාරටත් වැදගත්. ඒවා අමතක කරගන්න බෑ. ඒවා අමතක කරගන්න නැතුව ඩේලි ප්‍රශ්න කරන්න තිබ්බනම්, ඒ පාඩම් වල ඩේලි වාට ප්‍රශ්න කරන්න තිබ්බනම් අන්න ඒ පාඩම් වාට අමතක වෙන්නේ නැහැ. වාට හොඳ ලකුණකට යන්න පුළුවන්. මේවා මම හදපු ප්‍රශ්න නෙවෙයි. ඒ ගෲප් එකට දාලා තිබ්බ වලගේ PDF මං ගාවත් දැන් තියෙනවා. PDF ෆයිල් 4ක් දාලා තිබ්බේ. 4 වෙන වෙනම ගන්න. ටියුට් 4ක් තියෙන්නේ. ඕවල තියෙන්නේ පසුගිය විභාග ප්‍රශ්න. ඒවා මම පාඩමෙන් පාඩමට වර්ගීකරණය කරලා තියෙනවා. ඒ කියන්නේ පළවෙනි පාඩම සුද්ධජීවීන්ගේ වැදගත්කම කියන පාඩම ගත්තොත් ඒ පාඩමට අදාළ මම මෙතෙක් කල් ඇවිල්ලා තියෙන පළාත් පේපර් අරගෙන ඒ පාඩමට අදාළව ඇවිල්ලා තියෙන පළාත් ප්‍රශ්න ටික තෝරාගෙන මම හරි ලස්සනට ඒ ටික වර්ගීකරණය කරලා ඔයාලට එක ටියුට් එකක් හදලා තියෙනවා. දැන් මං ගාව මේ ටියුට් තියෙනවා. මේ තියෙන්නේ පළවෙනි පාඩමේ අපි මුලින්ම කරන ටියුට් එක. මේ තියෙන්නේ සුද්ධජීවීන්ගේ වැදගත්කම කියන එක හදපු ටියුට් එක. මේකේ තියෙනවා සුද්ධජීවීන්ගේ වැදගත්කමට අදාළ දේවල් ටිකක්. ඊළඟට අපි ගාව තියෙනවා මේ තියෙන්නේ 4 වෙනි පාඩමට පොඩක් ලං කරලා පෙන්නන්න. මේ තියෙන්නේ 4 වෙනි පාඩමට අදාළ ටියුට් එක තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ දෙවනි පාඩමට අදාළ ටියුට් එක තමයි මේ තියෙන්නේ. සත්ත්ව වර්ගීකරණයට අදාළ. ඊට පස්සේ අපි තුන්වෙනි පාඩමට අදාළ ටියුට් එකකුත් ඔයාලට දීලා තියෙනවා. හරි. මේවල ඔක්කොම තියෙන්නේ පළාත් පේපර් පසුගිය ප්‍රශ්න පත්‍ර තමයි තියෙන්නේ. හරි. එතකොට අපි මේ වැඩපිළිවෙල කොහොමද කරන්නේ? මේවල ඔයාලට බලා ගන්න පුළුවන්. මේවල ගහලා තියෙන්නේ අංක 1 කියලා. හැම ටියුට් එකකම අංක 1 කියලා ගහලා තියෙන්නේ. මොකද දැන් අපි කියමු ශාක විවිධත්වය දෙවන ඔයාලගේ තුන්වන පාඩම. මෙන්න මේ පාඩමට අදාළව ගොඩාක් පසුගිය විභාග ප්‍රශ්න තියෙනවා. පළාත් පේපර් ගොඩක් තියෙනවනේ මෙච්චර කල් කරපු නේ එක එක අවුරුදු වල ඒකක් තියෙනවා. එතකොට මේක පොත් අංක 1. ශාකයේ ඒ කියන්නේ ශාකයේ ආශ්‍රිතව වල ඉගෙන ගන්න ඕනේ තුන්වෙනි පාඩම. තුන්වෙනි පාඩමේ පළාත් පේපර් තියෙන පොත් අංක 1 මේක. මේක ඉවරුනන් පස්සේ ඔයාලට පොත් අංක 2 ලැබෙනවා. 2 ඉවරුනන් පස්සේ පොත් අංක 3 ලැබෙනවා.
අන්න ඒ විදිහට තමයි මේ හැම පාඩමක්ම වැඩ කොටස් කරගෙන යන්නේ. එතකොට සර් මුල් පාඩම් පහ විතරද කරන්නේ මේ විදිහට පළාත් ප්‍රශ්න නැහැ. මේ මුල් පාඩම් පහේ ටියුබ් සෙට් එක උනන් පස්සේ අපි 6 වෙනි පාඩම කරනවා ඊට පස්සේ 7 වෙනි පාඩම කරනවා 8 වෙනි පාඩම කරනවා ඔය විදිහට කරගෙන ඉස්සරහටම යනවා මේක නවතින්නේ නැහැ හැම දවසකම රාත්‍රී 7:30ට ඔයයි මායි හම්බෙනවා ඒ නිසා 7:00මාර වෙනකොට මම 7:00මාරට කල් තියා ඔයාලගේ ගෲප් එකට දානවා මෙන්න මේ විදිහට මම සමහරක් වෙලාවට දානවා සුද්ධ ජීවීන්ගේ වැදගත්කම කියන ටියුට් එකේ පුනරීක්ෂණය 5 කරන්න ඒක තමයි අද සාකච්ඡා කරන්න කියනකොට ඔයාලා 7:00මාරට ඉඳගත්තා ඒක කරා 8ට මම ඊට පස්සේ ඩිස්කස් වීඩියෝ එක දානවා 8ට මම දානවා මොකද අපි ඩේලි සාකච්ඡා කරනවානේ ඔයාලට ස්කූල් වැඩ තියෙනවා සමහරක් අනිත් ක්ලාස් වල වැඩ තියෙනවා එතකොට ලොකු පේපර් ලියන්න වෙලා නැහැනේ ඒ නිසා හැම දවසකම පොඩි පළාත් ප්‍රශ්නයක් මේවල මම මේ තියෙන පුනරීක්ෂණය 1 මේ ලං කරලා පෙන්නන්න පොඩ්ඩක් පුනරීක්ෂණය 1 මේ විදිහට පුනරීක්ෂණය 1 ආන් ඒ විදිහට මම 1 2 විදිහට කඩලා තියෙන්නේ පුනරීක්ෂණ විදිහට. මොකද එතකොට අපි ප්‍රශ්නයක් දවස් සාකච්ඡා කරාම හොඳටම ඇති. සර් මුලින්ම දැන් සුබ්‍රජීවින්ගේ වැදගත්කම කියන එක සාකච්ඡා කරලා ඊට පස්සේ දෙවනි පාඩමට ප්‍රශ්න සාකච්ඡා කරන්නේ ඒකෙදිත් වෙන්නේ අර දේ. ඔයා හිතන්නකො නිකන් මම පළවෙනි පාඩමේ පළාත් ප්‍රශ්න ඔක්කොම සාකච්ඡා කරලා ඊට පස්සේ දෙවනි පාඩමට යනවා. දෙවනි පාඩමෙත් ඔක්කොම සාකච්ඡා කරලා තුන්වෙනි පාඩමට යනවා. ඔහොම යද්දි වෙන්නේ ඔයාට ආයෙත් මම පාඩම් 6 වෙනි පාඩමේ වගේ පළාත් ප්‍රශ්න සාකච්ඡා කරනකොට ඔයාට මොකද වෙන්නේ? පළවෙනි පාඩමේ ආයෙත් ප්‍රශ්න ඒ කියන්නේ විෂය කරුණු අමතක කරනවා. මෙහෙමනේ දරුවෝ මතක හිටින දරුවෝ ඉන්නවා. මම කියන්නේ එහෙමවත් මතක හිටින්නේ නැති කට්ටිය. දවස් දෙකෙන් අමතක වෙන ළමයි ඉන්නවනේ. ආන් එහෙම කට්ටිය ගැන මම මේ කතා කරන්නේ. ඒ නිසා මම කරන්නේ මෙහෙම. මුල්ම දවසේ සුද්ධජීවීන්ගේ වැදගත්කම කියන එකේ පළවෙනි ප්‍රශ්නේ කියන්නේ පළවෙනි පසුගිය විභාග ප්‍රශ්නේ කරනවා. ඊට පස්සේ දෙවනි දවසේ අය මේ ටියුට් එකෙන් කරන්නේ නැහැ. දෙවනි දවසේ දෙවනි පාඩමෙන් ප්‍රශ්නයක් තමයි මම සාකච්ඡා කරන්නේ. ඒ කියන්නේ මේ සත්ත්ව වර්ගීකරණයට අදාළ ටියුට් එකේ ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ තුන්වෙනි දවසේ තුන්වෙනි පාඩමට අදාළ එකක්. තුන්වෙනි පාඩමට අදාළ ටියුට් එකක් සාකච්ඡා කරනවා ප්‍රශ්නයක්. හතරවෙනි දවසේ මේ ටියුට් එකට අදාළ ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්නේ. අන්න මුල් දවස් 4දී පාඩම් 4ක ඔයාලට ප්‍රශ්න කෙරෙනවා. හරි ලස්සනට යන වැඩපිළිවෙලක්. ඒ නිසා ඔයා අනිවාර්යයෙන්ම මේක ජොයින් කරලා මොන පන්තියක් ගියත් කමන්නේ. ලංකාවට ප්‍රී කරන්නේ ඔයා පසුගිය විභාග නිකම්ම ඔයාට නොදැනිව දවස ගානේ එක පසුගිය විභාග ප්‍රශ්න කරනකොට ඔයා හිතන්න පසුගිය විභාග ප්‍රශ්න දවස් 30ට ඔයාට 30ක් කෙරලා. ලොකු ප්‍රශ්න රචනා ප්‍රශ්න දවස් 30ට 30ක් කෙරලා. සාමාන්‍ය පසුගිය විභාග ප්‍රශ්න සමහරක් පුනරීක්ෂණවල තියෙනවා බහුවර්ණ ප්‍රශ්න 10ක් දාලා. ඒතකොට දවසට බහුවර්ණ ප්‍රශ්න 10ක් කරනවා කියන්නේ ඔයා නොදැනිව හැම රාත්‍රියකම දවස් 7ක් කරොත් එතරම් බහුවර්ණ ප්‍රශ්න කීයක් කෙරලාද? 70ක් කෙරලා. මේ මොනවද? මම හදපු ප්‍රශ්න නෙවෙයි පසුගිය විභාග ප්‍රශ්න. ඒ නිසා මේක තමයි හොඳම විදිය ඔයාට පළාත් පේපර් වල පසුගිය විභාග ප්‍රශ්න කරන්න. ඔයාලට ලේසි වෙන්න මම මේවා මේ විදිහට පාඩම් අනුව වර්ග කරලා දීලා තියෙනවා. ඒ නිසා දුවේ පුතේ ඔයාලට තියෙන්නේ හරියට වැඩ ටික කරගන්න. හැමදාම රාත්‍රී 7:30ට එන්න. මේක මිස් කරගන්න එපා. 7:30ට ඇවිල්ලා සර් එදා දාලා තියෙන ගෲප් එකට මොකක්ද අද සාකච්ඡා කරන්නේ? ඒක ලිව්වා. 8ට රෙඩි වෙලා හිටියා වීඩියෝ එක බලන්න. මම මේක වීඩියෝස් විදියට දාන්නේ. වීඩියෝ එක බලන්න 7ට රෙඩි 8ට රෙඩි වුණා. අන්න වීඩියෝ එක බැලුවා. ඊට පස්සේ වීඩියෝ එකේ කමෙන්ට් යට තියෙනවා YouTube එකට මම දාන්නේ සාමාන්‍ය වීඩියෝ. ඒකේ කමෙන්ට් එකේ ඔයා ඔන්ලයින් ළමෙක් නම් ඔයා ෆිසිකල් වෙන නගරයක ළමෙක් නම් ඒ නගරේ දැම්මා, ඔයාගේ නම දැම්මා, ලකුණු ටික කමෙන්ට් කරගෙන යන්න. මොකද ඒකෙදී අපි ළමයි කිහිප දෙනෙක් තෝරලා අන්තිමේ මාස අවසානට ඔයා කොහේ හිටියත් අපි ඒ ළමයි ඇගීමකට ලක් කරනවා. ඒ නිසා නොනවත්තා මේ වැඩේ කරමු. නිසා හරිවාරෙන් ජොයින් වෙන්න. ඔයාට නොදැනිව දවස ගානේ පළාත් ප්‍රශ්න කෙරෙනවා. ඔයාට එදා ඔයාට වැඩ ටික කරගන්න බැරි වුණා කියන්නකෝ. පහුවෙනි දවසේ වීඩියෝ එක තියෙනවනේ. වීඩියෝ එක බලලා කරගන්න. හැබැයි වීඩියෝ නම් ගොඩ ගහගන්න එපා. මොකද එක වීඩියෝ එකක් සතියට අදාළ දවස් 7ක් තියලා මම YouTube එකෙන් මේ වීඩියෝ එක අයින් කරනවා. ඒක කරන්නේ ඔයාලගෙන් හොඳට මොකද ඒකට හේතුව නැත්තම් ළමයි වීඩියෝස් ගොඩ ගහනවා. මේ වගේ පොත් ගොඩාක් මේසෙ උඩ ගොඩ ගහලා තියෙයි. එහෙම කරන්න එපා. මේ පොත් ඉවර කරගන්න. එතකොට ඔයා විභාගයට යනකොට ලස්සනට බලන්න පුළුවන්. මේ වගේ පාට පොත් ගොඩාක් ඔයාගේ මේසෙ උඩ තියෙනවා.
මේ වගේ පාට ගොඩාක් පොත් ඔයාගේ මේසෙ උඩ තියෙයි. ඒ නිසා අපි වැඩ ටික කරමු. අනිවාර්යෙන් රෑ 7:00ට ඉඳගෙන විද්‍යාව වෙනුවෙන් හැම දවසම වෙන් කරගන්න. ඔයාලට එක දවසක් හරි මිස් වුණොත් අනිවාර්යෙන් ඔයා වීඩියෝ එක බලලා ඒ දේ කරගන්න. වෙන හිස් වෙලාවක සාමාන්‍ය වෙන විෂයන් වල රාත්‍රී පන්ති තියෙන දවස් එන්න පුළුවන්. එහෙම දවසක් වුණොත් ඒ වලට ජොයින්ට් වෙන්න. ඒව කට් කරගන්නත් එපා. මොකද අර විද්‍යාව විෂය විතරක් නෙවෙයි තියෙන අනිත් විෂයන් තියෙනවානේ. දැම්ම වලට මම බර කරන්නේ නැහැ. මොකද 10-11ට යනකොට තමයි ගොඩාක් මම බර කරන්නේ. එක දවසට වැඩ ගොඩාක් කරනවා අපි. ඉහළ පන්ති වලට යනකොට. ඒ නිසා දැන් එච්චර බර කරලා කරන්නේ දවසට එක ප්‍රශ්නයක් සාකච්ඡා කරාම හොඳයි. මෙහෙමයි සමහර ළමයි කියන්න පුළුවන් දවසට අනේස බෑ අපිට වැඩ තියෙනවා. නෑ එහෙම විදියක් නෑ. දවසට පොඩි ප්‍රශ්නයක් සාකච්ඡා කරගෙන ලියලා ඒකේ සාකච්ඡා වීඩියෝ එක බලන්න තරම් ඔයාට වෙන වැඩ තියෙන විදියක් නෑ. කියන්නේ ඒක තරම් ඔයාට කාලේ මං හිතන්නේ වැඩිත් එක්ක. හරිද? ඒ නිසා ඔයාලට එච්චර රාජකාරී නැහැ ළමයි ඉගෙන ගන්න කටයුතු කරන්න තියෙන අනිත් දේවල් දෙමව්පියෝ කරලා දෙනවනේ. ඒ නිසා අනිවාර්යෙන් කාලේ නැහැ කියන්න බෑ. හැමෝම එක ප්‍රශ්නයක් ලියන්න. ලියලා අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. එහෙනම් මම මෙතනින් නවත්තනවා. සියලු දෙනාටම පෙරවන් සරණයි.